මේ වෙලාවේ ඔයා කොහෙද ඉන්නේ? කොහේ වුණත් කමක් නැහැ. ඔයා ඉන්නේ සතුටින්ද? එහෙමත් නැත්නම් ඔයා ඉන්නේ මොනවාම හරි කනස්සල්ලකින්ද? මං කියන්නේ පසුතැවීමකින්, දුකකින්, එහෙමත් නැත්නම් වේදනාවකින්. එහෙමද? ඒ ඇයි? අපි පුංචි කොනක් පාදගමුද? ඔයා මොකද ආදරේ ගැන හිතන්නේ? ඔයාත් ආදරේ විඳිනවද? එහෙමත් නැත්නම් අර කියපු වේදනාවට හේතුවත් ආදරේමද? හරි. ඒ කොහොමුණත් කමක් නැහැ. ඔයා පිළිගන්නවද? ආදරේ කියලා කියන්නේ නම් මේ ලෝකේ තියෙන හරිම ලස්සන හැඟීමක්. මනුස්සයෙක්ව ජීවත් කරවන්න පුළුවන් හරි අපූර්ව මොටිවේෂන් එකක්. හැබැයි ඒ වගේම තමයි ආදරේ අහිමිවීම හින්දා ඇතිවෙන වේදනාව. එහෙමත් නැත්නම් විරහව. ආදරේ අපි විඳින තරම වගේ 100,000 ගුණයක් වැඩි වෙලා තමයි මෙන්න මේ වේදනාව. ආදරයක් නැති වුණාම දැනෙන විරහව අපිට ෆීල් වෙන්නේ. හැබැයි මම ඔයාලට ආයෙත් කියනවා. ආදරේ කියන්නේ හරිම ලස්සන හැඟීමක්. නමුත් මේ වෙලාවේ කවුරු හරි කෙනෙක් ආදරේ හරි ලස්සනට විඳිනවා වෙන්න පුළුවන්. හැබැයි දන්නවද? ගොඩක් දෙනෙක් ඒ ආදරේ කියන වචනේ හින්දාම මේ වෙලාවේ පිච්චි කොහේ හරි මතකයන් එක්ක අතරමං වෙලා කාලය ගෙවනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ හැමදේම දැන් සිද්ධ වෙලා ඉවරයි. අපි කරන්න ඕනේ මෙතනින් පස්සේ එන මොහොත සතුටින් ගෙවන්න අවශ්‍ය කරන හේතු කාරණා එකතු කරගන්න එක. මම දන්නවා. ඔයා ඉන්නේ වචන වලට පෙරල ගන්න බැරි වේදනා කන්දක් මුදුනේ. ඔයා ඒ කන්ද මුදුනට යන්නේ නැත්තේ ඔයාගේ පාර්ට්නර් එක්ක උනාට දැන් ඔයාට සිද්ධ වෙනවා තනියම තීරණයක් ගන්න. ඉතින් ඔයාට පුළුවන් එක්ක කන්දෙන් පල්ලෙහාට පැනලා ඔයාගේ වේදනාවත් එක්කම ඔයාටත් නැති වෙලා යන්න. එහෙමත් නැත්නම් වේදනාවන් පහු කරගෙන ඔයා කන්ද මුදුනට නැගපු විදිහට හැබැයි ඔයාගේ පාර්ට්නර් නැතුව ආයෙමත් කන්ද පාමුලට එන්න. පොඩ්ඩක් මතක් කරන්න. ඔයාට යාව හම්බ වෙන්නේ කලින් කන්ද පාමුල ඔයා තනියම ඉද්දි. හැබැයි දැනුත් ඔයා ඉන්නේ තනියම තමයි. හැබැයි ඔයා ඉන්නේ කන්ද මුදුනේ. වෙනස පාමුලදී ඔයා ගාව තිබ්බ සැනසීම දැන් ඔයා ළඟ නැහැ. ඒ නිදහස, ඒ සැහැල්ලුව, ඒ ලස්සන හිනාව ඔයා ගාව නැහැ. හැබැයි නැති වුණාට කමක් නැහැ. අපි ඉක්මනට ඒ නැති වෙච්ච හැමදේම හොයාගමු. මොකද ඔයා කෙනෙක්ට ආදරය කරපු පළියට එයාට ඔයාව විනාශ කරන්න දෙන්න ඔයාට බෑ. ඔයාට එහෙම කරන්න අයිතියක් නැහැ. ඉතින් මේක අවස්ථාවක් කරගන්න. එයාට thank you කියන්න. ඔයාව මෙච්චර දුරක් එක්කගෙන ආවට හරි, ඔයාව ඇදගෙන ආවට හරි එයාට thank you කියන්න. එයාට යන්න ඕනේ නම් යන්න දෙන්න. ඔව් මම දන්නවා ඒක ඔයාට කරන්න ලේසි නැහැ. මේ තරම් දුරක් ආපු මතක ඩේටාබේස් එකකින් ඩිලීට් කරනවා වගේ ඔයාගේ මනසින් ඩිලීට් කරලා දාන්න ඔයාට බෑ. මොකද ඔයා ඔයාගේ හැම මොහොතක්ම ගත කළ එයත් එක්ක. ඔයාගේ ෆෝන් එකට නිතරම ආදරෙන් හෝ තරහවෙන් හෝ වෙන මොනම විදිහකින් හරි කෝල්ස් මෙසේජ් ආවේ එයාගෙන්. හොඳින් හෝ නරකින් හෝ වේවා ඔයා හිටියේ එයා එක්ක. හැබැයි දැන් ඒ හැමදේම අතීතයට බාර දෙන්න. පොඩ්ඩක් අපි හැම මතකයක්ම පැත්තකින් තියමු. මේක අහන්න.
එක අවස්ථාවකදී ලෝක ප්‍රසිද්ධ අභිප්‍රේරිකා මරීසා පියා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඔබ ආදරය දෙන තරමටම ඔබට ආදරය ලැබෙන්න ඕනේ. දෙන්නගේ ආදරය හැම මොහොතකම සමබර වෙන්න ඕනේ. අන්න හැම නොවුණු තැන තමයි වෙන්වීමක් සිද්ධ වෙන්නේ. මොකද ඔයා ආදරය දෙන තරමටම ඔයාටත් ආදරය ලැබිය යුතුයි. ඔයාත් ඒ වගේ ආදරයක් ලබන්න සුදුසුයි. හොඳට මතක තියාගන්න. අපිට බෑ කාගේවත් ජීවිත ගොඩනගන්න. හැමදාම අපිට බෑ තව කෙනෙක්ව ඇදගෙන මේ ජීවිත ගමන යන්න. අපි යන්න ඕනේ සමබරව. එකම ලෙවල් එකක. රිලේෂන්ෂිප් එකක් ඇතුලේ හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ ලැබීමක් නැතිව අනිත් කෙනාට ආදරේ එහෙමත් නැත්නම් කෙයාරින් දෙන එක විතරක්ම නම් කොහොමද පැවැත්මක් ගොඩනගන්නේ? ආදරේ ඕනේ යාට විතරයිද? එතකොට ඔයා හේන දැකපු ඔයාගේ බලාපොරොත්තු, ඔයා ආස කරපු ඔයාට අවශ්‍ය සපෝට් එක කෝ? ඔයා විතරක්ම ඇයි කැප වෙන්නේ? ඔයා එහෙම කරන්න ඕනේ නැහැ. ඔයත් පෞද්ගලිකව ආස කරන හැම හැඟීමක් දැනීමක්ම විඳින්න ඕනේ. හුස්ම ගන්නවා වගේම ආයෙත් හුස්ම දෙන්නත් ඕනේ. ඔයා ආදරය දෙනවා වගේම ඔයාට ආදරය ලැබෙන්නත් ඕනේ. මතක් කරන්න, මේ වෙනකල්ම ඔයා උත්සාහ කළාද ඔයාට පුළුවන් උපරිමයෙන්ම එයාට ආදරය කරන්න? අංශු මාත්‍රයක්වත් අඩු නොකර. ඔයා උත්සාහ කළාද එයා දරුණු වෙද්දිත් ඔයාට නොසලකා හරිද්දිත් තව තවත් ඔයාගේ උපරිමය කරන්න? ඔයා උත්සාහ කළාද මාත් ආසයි ඔයාගේ ආදරේ විඳින්න, ඔයා එක්ක සතුටින් ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න මාත් ආසයි එහෙම කියලා ඔයාගේ පාර්ට්නර්ට දන්වන්න ඔයා උත්සාහ කළාද? එහෙම කරලත් වැඩක් වුණේ නැත්නම් තේරුම් ගන්න, ඔයා ඉඳලා තියෙන්නේ රැඳිය යුතු තැනක නෙමෙයි. ඔයාගේ වටිනාකම වෙනුවෙන් තව කෙනෙක් ළඟ බැගෑපත් වෙන්න වෙනවා නම් එතන නෙමෙයි ඔයා රැඳිය යුත්තේ. මොන තරම් ආදරය කළත් එයා නෙමෙයි ඔයාගේ කෙනා. ඔයාට වටිනාකමක් නොදෙන තැනක ඔයා රැඳිය යුතු නැහැ. ඔයා අවලංගු කාසියක් නෙමෙයි. ඔයාගේ වටිනාකම ඔයා අවබෝධ කරගන්න, ඔයාගේ මනස ඔයා ශක්තිමත් කරගන්න, මීට වඩා වටිනාකම් ලබන්න ඔයා බොහොම සුදුසු කෙනෙක්. ඔයා බලාපොරොත්තු වුණු, ඔයා හේනමවපු සුන්දර ආදරයක උරුමය ඔයා සතුයි. අද මේ විඳවන තරමට ඊට වඩා 100,000 ගුණයක් ආදරණීය වැළඳ ගැනීම ගොන්නක් ලබන්න ඔයා සුදුසුයි. ඔයාට දැනෙන දුකක් හෝ වේවා, සතුටක් හෝ වේවා, කේන්තියක් ඕනෑම ෆීලිං එකක් හරිම සීරුවට දරා ගන්න, හරිම සීරුවට ෂෙයා කරගන්න පුළුවන්. ඔයාට හිතට දැනෙන ඕනෑම දෙයක් බය නැතුව කියන්න පුළුවන්. ඒ හැමදේම හරි ලස්සනට අහන් ඉන්න ඔයාගේ කඳුළු බලාපොරොත්තු වෙනවා වෙනුවට ඔයාගේ හිනාව, ඔයාගේ සතුට හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන සෙනෙහවන්තයෙක්, සෙනෙහවන්තයක් ලබන්න ඔයා සුදුසුයි. අන්න එහෙම කෙනෙක් ඔයාට ලැබුණු දාට ඔයාට දැනෙන්න පටන් ගනීවි. ඇයි මං කාලයක් මට අයිති නැති තැනක රැඳිලා මාව රිද්ද ගත්තේ කියලා ඔයාගේ හිතට පුංචි පසුතැවිල්ලක් දැනෙන්න පටන් ගනීවි. ඔයාගේ යටිහිත ඔයාගෙන් ප්‍රශ්න කරાવી. ඔව්, ඔයාගේ යටිහිත සාධාරණයි. නමුත් ඔයාගෙන් විය යුතු සියල්ල කළා. අවසන් තත්පරය වෙන කල්ම ඔයා ඔවුන් වෙනුවෙන් කැප වුණා. ඉතින් අපි දුක් වෙන්න ඕනේ අපේ අතින් වෙන කෙනෙක්ගේ හිත රිදුනොත් විතරයි. ඒ නිසා ඔයා ඒ පුංචි පසුතැවිල්ලත් දැන් ඔයාගේ හිතෙන් අයින් කරගන්න. පැහැදිලි කිරීම, අතීත ආවර්ජනයන්, අනාගත සැලසුම් මේ මොහොතේ අනවශ්‍යයි. සරලවම ඔයා දැන් නිදහස්. විශ්වාස කරන්න, ඔයා දැන් ශක්තිමත්.
ඔයා ඔයාව විශ්වාස කරන්න, ආදරය කරන්න ඔයාට අපි හිතනවට වඩා මේ අපේ ජීවිතවල ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා. ඉවසීමෙන් ඉන්න. අත්හැරුණු අය, ඔයාගේ වටිනාකම තේරුම් නොගත්තු අය අනිවාර්යෙන්ම දවසක් එනවා. එයාලා අපි පැහැදිලි කළා හෝ නොකළා, අපි ඇඟෙව්වා හෝ නොකළා, අනිවාර්යෙන්ම ඔයාගේ වටිනාකම එයාට දැනෙන දවසක් එනවා. අන්න එදාට ඔයා වෙනුවෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවාටත් වඩා, ඔවුන් හිතනවාටත් වඩා, ඔවුන්ට පෙනෙනවාටත් වඩා වටිනා කෙනෙක් වෙලා ඉන්න. ආදරේ හරි ලස්සනයි. ආදරණීයන් එකතුන දවසට. එහෙමනම් ගිහින් එන්නම්. good luck.